හෙලෝ සුබ දවසක් ඔයාලා හැමෝටම ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ගොඩක් දවසකින් පස්සේ තමයි මං අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් අපේ චූටි දුවව මාස 5 අපි ආව ලංකාවට එක්කන් ගියේ. ඊට පස්සේ අපි ආව ගොඩක් දුර ඈතක එක්කන් ගියේම නැහැ. ඉතින් එයත් එක්ක අපි මේ ගොඩක් දුර ගමනක් යන දෙවනි වතාව. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ වැනිස්සරට. අපි චෙක් ඉන් වෙලා රූම් එකේ ඉඳලා පොඩ්ඩක් දැන් අපි එළියට ආවා. ටිකට් ගන්න තමයි දැන් හදන්නේ. Like an ocean rippling with ease. Heartbeat sinking to this melody. You and I forever, wild and free. Hands collide like waves on the shore. Every touch leaves me craving more. Eyes meet, worlds colors collide with you. Love's where I reside. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeat sink into this melody. You and I forever, wild and free. Even in dark skies. ඉතින් අපි ආපු පළවෙනි දවසේම ගොඩාක් මීදුමින් වහිලා තිබුණේ. ඒ හින්දා ගොඩාක් ඈත එහෙම පේනුනේ නැහැ. හැබැයි මේ විදිහට ලස්සනයි. ඉතින් ආපු දවස් දෙකේම අපිට හැමතැනම එක්කන් ගිහිල්ලා අපිට හැමදේම පෙන්නලා අපිව එක්කන් ගියපු අයියා කෙනෙක් ඉන්නවා. අය මගේ හස්බන්ඩ්ගේ යාළුවෙක්, හොඳම යාළුවෙක්. ඉතින් ඒගොල්ලෝ තමයි ඒ අක්කයි අයියා අපිට ගොඩාක් උදව් කරා මේ අපිව එක්කන් ගිහින් අපිට දේවල් පෙන්වන්න. You and I forever, wild and free. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeat sink into this melody. You and I forever, wild and free. Hands collide like waves on the shore. Every touch leaves me craving more. Eyes meet, worlds colors collide with you. Love's where I reside. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeat sink into this melody. You ඉතින් අපේ චූටි දූනම් ඇවිල්ලා හවස් වරුවේ ගොඩාක් නිදාගත්තා. ඉතින් එයා ගොඩක් අවට දැක්කේ නැහැ. මොකද අනිදිනේ. ඉතින් අන්තිම මොහොතේ තමයි එයා නැගිටලා පොඩ්ඩක් වටපිටේ දැක්කේ. එතකොට එයා පොඩ්ඩක් සර්ප්‍රයිස් වුණා කොහෙද මේ ඉන්නේ කියලා. එකපාරට වතුර ගොඩක් දකිද්දි story will never end. Whisper your name in the rush of the breeze. පුළුවන් ඊට වැඩිය මේක ටිකක් හැමදාම හම්බෙන්නේ නැති එකක් නේ. Heartbeat sink into this melody. You and I forever.
මේ ඉන්නේ ඉෂාරා අයියයි වාසනා අක්කයි. ඉතින් මේ දෙන්න තමයි ගොඩාක් අපිට උදව් කරේ. අපි වෙක්කන් ගිහිල්ලා අපිට හැමදේම පෙන්නලා. අනේ දෙන්නම දැක්කෙත් එදාමයි. එනාට ගොඩාක් හොඳයි දෙන්න. ඉතින් මේ වෙලාවේ දෙන්නට thank you කියන අපිට කරපු හැම දෙයකටම. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever, wild and free. ඊට පස්සේ අපි රූම් එකට ඇවිල්ලා ඊට පස්සේ අපි ඩිනර් වලට ගියා ලංකාවේ රෙස්ටොරන්ට් එකකට. මේ අපේ දෙවෙනි දවස. ඉතින් අපි ගොඩක් උදෙන්ම නම් හැරුණේ නෑ. මොකද අපි 10ට නැගිටින්නම් කියලා හිතුවා. තවත් පරක් වුණා අපි නැගිටින්දි. ඒ හින්දා දවසේ ගොඩක් හොඳම කාලේ හොඳට අවුව තියෙන කාලේ පොඩ්ඩක් ගෙවිලා තිබ්බේ. මොකද අපි ආපු දවස් 3ම අවුව චුට්ටක් අඩු දවස්. කොහොම හරි අපි දැන් වෙනිස් වලට ආයෙත් යනවා. අපේ චූටි දුවට නම් ගොඩක්ම ආස කරපු ට්‍රිප් එකක් තමයි මේක. ඉතින් දැන් එයා ඇවිදින හින්දා අපිට චුට්ටක් එයාව පාලනය කරගන්නත් අමාරුයි. මොකද එයා මගේ අතේ ඉන්න කැමතිත් නෑ, කාට් එකේ ඉන්න කැමතිත් නෑ. යාට ඕනේ හැම වෙලේම බිමට බහැලා හොඳට දුවන්න, ඇවිදින්න. මං එයාගේ අතින් අල්ලන්නවටවත් එයා කැමති නෑ දැන්. Video deh.
vai seguindo, porque até qualquer coisa a gente tira. ඉතින් මේ දෙවැනි දවසේ අවසාන කාලේ තමයි ගෙවිලා යන්නේ. ඉතින් අපි ප්ලෑන් කරන් හිටියේ පාදුවා යන්න හවස් වෙලා. දැන් අපි මේ ලෑස්තිලා ඉන්නේ පාදුවා යන්න ස්ටේෂන් එකට ඇවිල්ලා ටිකට් ගන්න ගම. මේ ගමන එන්න තවත් ප්‍රධාන හේතුවක් තමයි පාදුවා එන්න ඕන එක. පාදුවා කියන පල්ලිය ගොඩක් අය දන්නා ඇති. ඉතින් ඒකට කට්ටිය බාරහාර වෙනවා. ඉතින් අපිටත් ඕනේ වුණා 2026 නව වසරට ආශිර්වාද ලබා ගන්නත් එක්කම මාත් වෙච්ච බාර තිබුණා. ඉතින් ඒව ඔප්පු කරගන්නත් මට ඕන වුණා. ඉතින් ඒ දේවලුත් අපි කරගත්තා. පල්ලිය ඇතුලේ නම් මම කිසිම දෙයක් වීඩියෝ කරේ නැහැ. මේ දෙකේ වගමුද? ඔතනින් බලන්න. බලාගෙන පාර. ඉතින් දවස් අවසානයේ අපි ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අපේ චූටි දෝනි කෝල් එකක් මොනවද ඔයා කියනවා කාටද? සෝරි අපි ගෙදර නෙමෙයි ආවේ රූම් එකට. ඉතින් අපිට රෑ කෑම එවලා තිබ්බා වාසනාකී ඉෂාරා අයියයි රූම් එකට. චූටි මණික. say bye room. say bye room. ඉතින් මේ අපේ අවසාන දවස අද 2:20ට අපේ බස් එක තියෙනවා අපි යන්න ඕනේ. අපි 12ට චෙක් අවුට් වුණා. ඒ වුණාට 2 වෙනකන් අපි ඉන්න ඕනේනේ. ඉතින් අපි ලැගේජ් හොටෙල් එකේ තියලා පොඩ්ඩක් එළියට ගියා. තව චුට්ටක් ඇවිදලා ඊට පස්සේ ආයෙත් රූම් එකට ඇවිල්ලා හොටෙල් එකට ඇවිල්ලා අපේ බෑග්ස් අරගෙන අපි ආයෙත් ගියා. ඉතින් ආපු ගමන්ම මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා රූම් එකේ. යන දවසේ තමයි ඉතින් රූම් ටුවර් එකක් කරන්න ඕනේ. ලොකු දෙයක් නෑ. ඉතින් මෙතන තමයි අපි නැවතිලා හිටියේ දවස් දෙකම. 2 night හිටියා. ඉතින් ලංකාවේ තනක් මෙතන. හොඳයි ගොඩක්. මේ තියෙන්නේ එළිය. ඉතින් පේනවනේ චූටි දුවව එළියට දැම්ම ගමන් එයාට ඕනේ ඇවිදින්න. ඉතින් එයා ගැන ගහගෙන ඉන්න ඕනේ. දැන් එයා චොට්ට ලොකු වුණාට මට හිතෙනවා දැන් තමයි එයාගේ අමාරුම කාලේ කියලා.
පරිස්සමට. දැන් නවත්තන්න නැද්ද? ඉතින් දැන් අපි උදේට නම් අනම් ගොඩක් කාලා ඉන්නේ. ඊට පස්සේ අපිට බඩගින්න වෙයි කියලා අපි මෙතනින් පිට්සා කෑවා. බල බල හිටියේ. ඊට පස්සේ අපි මුකුත් කන්නේ නැහැ කියලා හිතුණා. මොකද චූටි දුවටත් පළවෙනි දවසේ එද්දි බස් එක නවත්තලා අපි බහින්න කිට්ටු වෙද්දිම වමනේ ගියා. ඉතින් අපි හිතාගත්තා යද්දී නම් මේ එයාට ලොකුවට කෑම දෙන්නේ නැහැ කියලා. ඉතින් අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ වාසනාවකට ඕනේ වුණා අපිට බබල් ටී අරන් දෙන්න. මේ මාට විශේෂයෙන්. මොකද මං එක තැනකින් මිලානෝ මේ බබල් ටී බීලා මං බබල් ටී වලට ආස නැති වුණා. ඒ ගත්ත ෆ්ලේවර් එකට. ඉතින් මෙයා බබල් ටී ෆෑන් කෙනෙක් මං හිතන්නේ. මෙයා මට එයා බීපු රසම බබල් ටී එකක් අරන් දුන්නා. ඇත්තට මේක රසයි. හැබැයි ඒ වෙලාවේ අපිට ගොඩාක් බොන්නත් බැරි වුණා මේ බඩ පිරලා තිබුණ හින්දා. ඉතින් මේ තමයි අවසානයේ. ඉතින් thank you කියනවා වාසනාවකටයි ශාරායටයි බලන් හිටපු ඔයාලා හැමෝටම thank you so much.